එහෙම ඉන්න එපා. අද ඔක්කොම නැගිටින්න. ලංකාවදීම තේරුම් ගන්න. මම පොරොන්දු දෙනවාද? මගේ එක බිස්නස් එකේම 42.4 බිලියන් ඒ කියන්නේ මේ ලංකාවේ නිදාසාරම් අද වෙනකම් සම්පූර්ණ ඒගොල්ලන් පින්නපු ගාන 2004 මගේ මේ බිස්නස් 2004 ගානට පෙන්නුනවා මගේ බිස්නස් එකේ 2.8 සම්පූර්ණම බිස්නස් එක මගේ එක බිස්නස් එකට අපි තේකොළ විකුණන්න ඕනේ රත්තරන් විකුණන්න ඕනේ ගෑනු විකුණන්න ඕනේ තේරෙනවද මගේ අනිසර සහෝදරයන් ටික විකුණන්න ඕනේ ඔය බලන්න දැන් ඔය කියලා වැඩක් නෑ මට කනුත් වෙනවා මම අවුරුදු 17 නම් වැඩ කරලා 17 ඉඳලා 20 වෙනකම් ඔඩිට් ඔෆිස් එකේ කොටුවේ මගේ තරුණ කාලේ මම ගොඩක් ගියේ ඉන්කම් ටැක්ස් ඔෆිස් එකේ ඉන්කම් ටැක්ස් ගෙවන්න ඔඩිට් ෆර්ම් එකේ KSS ස්ටේටස් ඒකයි චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් ගාව මම වැඩ කරේ සදාසිවම් කියලා එන මිනිස්සු වයසක න චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් ඒක නිසා මගේ ජීවිතේ මගේ අවුරුදු 4 වෙනකම් මගේ අම්මා මම දැකලා නැහැ තේරෙනවද දරුවා පුඩි එක්ක මම දැකලා නැහැ මම ආන කොමලාගේ මගේ අම්මා පිටරට ඊපස්සේ තාවුද ගිද යයි බෑ මම ලංකාවේ ජීවත් ගන්න බෑ තියෙන ඔක්කොම මුන්වත් දාදින් පුවට වෙලා කනවා ඒකල මින් ඔක්කොම සපු යනවා උඹලට අවුරුදු දෙකක් තුනකට අවුරුදු මාසයක් කරලා ලංකාවේ අය ලංකාවේ ඉන්න සහෝදරයෝ දැන් ටික පිටුනක් කෑවමු අද බලන්න ගොඩක් මගේ ගේන සහෝදරයෝ මොනවාද එක රූම්ස් වල වෙලා ඉන්න කොළඹ ශ්‍රී ලංකාවට එම පිටරට එන ෆෝරනර්ස්ලාට මසාජ් කරන සීසි ෆඩේ වින්න ඔයාලා හරි ශ්‍රී ලංකාවේ නම් එකම තේන්න ඕනේ ඔයාලා හරියට නීතිය වැඩ කරන පොලිසිය නම් අදම ඔයාලා මේ ඔක්කොම අවසස් කරන්න ඕනේ තේරුම් ගන්න මම මේ පාලනදා වෙන්න ඕනේ ජනාධිපති මම කියපු දේ ඔක්කොම මම අනිවාර්යෙන් කරනවා මාසෙට ලක්ෂය පඩිය මේ පාදාවෙන්ද ඔයගොල්ලෝ ඔක්කොම ලක්ෂ 10 ගානේ වැඩ කරන කට්ටියට